අචින්ත චින්ත දම් මොකද ගස් බල්ලෙක් ඔය බණ කියන්නේ ගොන් හරකෙක් සිතන දේ වෙන්නෙත් නෑ වෙඩ දේ හිතා ගන්න දෙකින් තුනදකින් ගස් බල්ලා ওই වගේ ගොන් හරක්ගේ බණ අහනවද මොකෙද්ද ඔක ඈ අරගලේ වෙලාවේදී අයිස් ඕකගේ පුළුවන් නම් ඕකයි මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කියනවා හරිද ඒ වගේ ගම් කබරේ හරිද සිතන දේ වෙන්නේ නැත්තලු අම්මගේ රෙද්ද සිතන දේ වෙන්නේ නැත්තම් ගොන් කබරයා ගොන් හාමුදුරුවෝ තුගුණ දෙකින් යකෝ අපි ජීවිතයත් එක්ක අපේ ජීවිතේ අපේ ආදරේ සෙනසත් එක්ක අපිද තෝ වගේ මෝඩ ගොන් හරකෙක් අපි දන්නවා මේ උපාධියත් මම දන්නවා හරිද තෝ ගැන කවුරුත් විචාර කරන්න තෝ වගේ ගස් බල්ලෙක්ගේ තොපිටන් තනිකර පාර හැත්තා ඒ කියන්නේ තොපට જાතියක් නැහැ සම්බුද්ධ ශාසනයක් නැහැ ඒ කියන්නේ තොපට ධර්මයක් නැති පාර හැත්තා ඒ කියන්නේ සිතන දේ වෙන්නෙත් නැහැ සිතන දේ වෙන්නෙත් නැත්නම් ඒ ගස් බල්ලගේ තෝ බනහන්න සිතන දේ වෙන්නේ නැත්නම් ගස් බල්ලෝ තොපි මොන මගුලට බනහන්න කියපන්කෝ තොපි කොහොමද තොපේ දරුවන් හදන්නේ සිතන දේ වෙන්නේ නැත්නම් වෙන දේ හිතා ගන්නත් බැරිලු වෙන දේ හිතා ගන්න ප්‍රශ්නයක් තියෙනවා හැබැයි සිතන දේ වෙන්නේ නැල්ලු ඒ වගේ ගොම් මෝඩ හරකෙක් ධර්ම දේශනාවක් කරපු තොපි ඔක්කොටම නිවන් සුව ලැබේවා සම්බුද්ධ ශාසනයට තොපේ ආදරයක් නැහැ සෙනෙහසක් නැහැ එහෙමනම් ඌවගෙන්නලා තොපේ මහගෑණි තොපේ අම්මා තොපේ තාත්තා තොපේ එකෙක් මරුණාට පස්සේ ඔය ගණ ගෙඩියව ඔකට නම් මං කියන්නේ ගඩ ගෙඩියා උගේ ඔක්කොම රෙකෝඩ් තියෙනවා මං ඔය ගණ ගෙඩිය ගන්නලා තොටපොළ පාංශුලි කියන්නේ එකක් මතක තියාගන්නලා හරිද මුන් වගේ මේ ගොබ්බ මොයි චීවරදාරියෝ මොක්කුද මුන් පර 70 අවජාතක මුන්ට කියන්නේ අවජාතිකෝ ජාතකයක් නැහැ මුන්ට ජාතකයක් නැහැ මූ එච්චර පොරද්ද